ඔබ කවදා හෝ හිතලා තියෙනවද ඔබේ ජීවිතයේ සිදුවන දේවල් තීරණය වෙන්නේ අහම්බෙන්ද නැත්නම් ඔබේ සිතුවිලි නිසාද කියලා? ඇයි සමහරුන්ට හැමදාමත් වාසනාව ලැබෙන්නේ? තවත් සමහරුන්ට හැමදාමත් ප්‍රශ්න විතරක් ලැබෙන්නේ ඇයි? අද අපි කතා කරන්නේ ලෝකේ සාර්ථකම මිනිසුන් රහසක් ලෙස භාවිතා කරන ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ප්‍රබල මාතෘකාවක් ගැන. ඒ තමයි විශ්ව ආකර්ෂණ නීතිය. එහෙමත් නැත්නම් Law of Attraction. අද ටානිවිෂන් අපේ වීඩියෝ එකෙන් අපි බලමු මේ නීතිය ඇත්තක්ද සහ මේකෙන් ඔයාගේ හීන සැබෑ කරගන්නේ කොහොමද කියලා. මොකක්ද මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ? සරලවම කිව්වොත් විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ සමාන දේ සමාන දේ වෙත ආකර්ෂණය වීමයි. අපේ මනස හරියට චුම්බකයක් වගේ. අපි හිතන සිතුවිලි, අපි පිට කරන ශක්තිය විශ්වයට මුදා හැරියාම ඒ හා සමාන දේවල් නැවත අපේ ජීවිතයට ගලාගෙන එනවා. ඔබ නිතරම ධනාත්මකව හිතනවා නම් ඔබේ ජීවිතයට ධනාත්මක අවස්ථා සහ පුද්ගලයන් ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඔබ නිතරම ප්‍රශ්න ගැන, අගහිඟකම් ගැන හිතනවා නම් නොදැනුවත්වම ඔබ තවත් ප්‍රශ්න ඔබේ ජීවිතයට ගෙන්වා ගන්නවා. මේක නිකම්ම මිත්‍යාවක් නෙවෙයි. මේ පිටුපස භෞතික විද්‍යාව සම්බන්ධ විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ඇත්තක්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ඇත්තක්ද කියන එක. ලෝක ප්‍රකට පුද්ගලයන් පවා තමන්ගේ සාර්ථකත්වයේ රහස මේ විශ්ව ආකර්ෂණ නීතිය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ විශ්වාස කළත් නැතත් ගුරුත්වාකර්ෂණ නීතිය වගේම මේ නීතියත් හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. මේන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? විශ්ව ආකර්ෂණ නීතිය නිවැරදිව භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඔබේ ඉලක්ක ඉක්මනින් සපුරා ගැනීම. ඔබේ මනස එකම අරමුණක තබා ගැනීමෙන් විශ්වය ඒ සඳහා මම්මාවත් විවෘත කරනවා. මානසික සහනය. ධනාත්මකව සිතීමට හුරුවීම නිසා අනවශ්‍ය පීඩනය සහ ආතතිය අඩු වෙනවා. ධනය සහ වාසනාව. ඔබ මම ධනවත් යන හැඟීමෙන් වැඩ කරන විට මූල්‍යමය අවස්ථා ඔබ වෙත ගලා එනවා. යහපත් සබඳතා. ඔබ ආදරණීය සහ කරුණාවන්ත සිතුවිලි පතුරවන විට එවැනිම ගුණවත් පුද්ගලයන් ඔබේ මිතුරන් ලෙස එකතු වෙනවා. මේ විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරන්නේ කොහොමද? මේක ක්‍රියාත්මක කරන්න සරල පියවර 3ක් තියෙනවා. පළවෙනි පියවර ඉල්ලන්න. ඔබට අවශ්‍ය දේ හරියටම තීරණය කරන්න. එය ලියා තබන්න. දෙවැනි පියවර විශ්වාස කරන්න. එය ඔබට දැනටමත් ලැබී ඇති බවට දැඩිව විශ්වාස කරන්න. තුන්වෙනි පියවර පිළිගන්න. ඒ ලැබුණු සතුට විඳින්න. ඒ සඳහා සූදානමින් ඉන්න. මතක තබා ගන්න. නිකම්ම හීන දැකලා විතරක් මදි. ඒ සිතුවිලි වලට ගැළපෙන කැපවීම සහ ක්‍රියාවත් ඔබේ පැත්තෙන් තියෙන්න ඕනේ. ඔබේ ජීවිතය කියන්නේ ඔබ විසින්ම අඳිනු ලබන සිතුවමකටයි. අද සිටම ඔබේ සිතුවිලි වෙනස් කරන්න. ලෝකයේ දෙස ධනාත්මකව බලන්න. එවිට විශ්වය ඔබ වෙනුවෙන් පුදුම සහගත දේවල් නිර්මාණය කරයි. මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම ජීවිතයේ දිනවන වීඩියෝස් බලන්න ටානිවිෂන් සබ්ස්ක්‍රයිබ් කරන්න.